අයිබන්වට දවස ගානෙම තමන්ගේ වටිනාකම දක්ෂතාවයන් ඔබ මට්ටම් කරගන්න අපුරු තාරකාවක් තමයි ජනප්‍රිය නිදි මිෂෙල් දිල්හාරා කියන්නේ. තමන්ටම ආවෙනික වූ ගමනක නියැලෙන ඇය 14ක් වූ සම්මානීය තරු ගුණයටද අයිති වන තාරකක් වීම තමයි විශේෂත්වය. ලංකාවේ අපිට හුරුපුරුදු මිෂෙල් දිල්හාරා කියන නම අසල්වැසි ඉන්දියාවෙන් නිතර ඇහෙන දවස් වැඩි ඈතක නැහැ. මිෂෙල් රංගනයෙන් එක්වන කුරුඳුල් සිනමා අත්දැකීම අදිරන්. එහි නිල පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වුණා. විශේෂම කාරණය නම් පළමු දමිළ සිනමා පටයෙම ඇයට ප්‍රධාන චරිතයක් ලැබීම. ඒ අනුව සුදර්ශන් රවීන්ද්‍රන් සහ මිෂෙල් දිල්හාරා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති. එහි තවත් විශේෂත්වයක් නම් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ. අදින සිනමා සිත්තමත් එක්කම ඒ කතාබහත් එක්කම මිෂෙල්ට ලැබුණු තවත් ඉන්දියානු සිනමා ඇල්මක් ගැන තොරතුරු ලැබෙනවා. ඒ අනුව ඉන්දිය සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන සමතිරකානි රංගනය කරන බයිලා නවතම කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයේ දායකත්වය ලබා දීමට තමයි මිෂෙල් දිල්හාරාට අවස්ථාව ලැබිලා තියෙන්නේ. රම්‍යා නබීසන්, යෝගි බාබු ඇතුළු දමිළ සිනමාවේ තවත් ජනප්‍රිය නළුවියන් රසක් එක්වන මේ චිත්‍රපටයේ මුහුණත් තුල ඉන්දියාවේ රාමේශ්වරම්හිදී මේ මාස 29 වෙනිදා පවත්වලා තියෙනවා. බයිලා සිනමා පටයේ ගී පද රචනය සිදු කරන්නේ ඉන්දියාව පුරා ජනප්‍රිය ලංකීය පද රචකයෙකු වන පොතුවිල් අස්මන් විසින්. ළඟදීම රූගත කිරීම ආරම්භ කිරීමට නියමිත මේ චිත්‍රපටයේ මුහුණත් තුලදී තවත් ලාංකීය කලාකරුවෙකුගේ සේයාරුවක් දක්නට ලැබුණා. ඔයා මම කවුරුත් හඳුනන ජනප්‍රිය ගායක සනක වික්‍රමසිංහ. අයියෝ සාමි ගීත නිර්මාණයේ වඩාත් කතාබහට ලක් වුණු සනක වික්‍රමසිංහ බයිලා සිනමා පටය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වනවා කියලායි ආරංචිය. කේ රවි කුමාර්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන බයිලා නිෂ්පාදනය කරනුයේ ආර් කන්නන් විසින් කියලා තමයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.